වෙනියුසාලාට මීට ඉස්සලා 2019 ඉඳලා ඇමරිකන් තර්ජනය කරනකොට ආක්‍රමණය කරන්න සූදානම් වෙනකොට අද නලින්ද ජයතිස්ස ඇමති ඔහුත් විජිත හේරත් වර්තමාන විදේශ ඇමතිත් මා කඩුවෙල ප්‍රධාන පුරවැසියා නිලනොලත් මහේස්ත්‍රාත්වර රංජන් ටිල්ලින් මේ ඇතුළු කණ්ඩායම එදා ඇමරිකන් තානාපති කාර්යාලයට දැඩිව උද්ඝෝෂ අත තියන්න එපා. අත තිබ්බොත් අපි රටවල් පෙළ ගස්සනවා කිව්වා. බලයක් නෑ. අද රාජ්‍ය බලය තියෙනවා. කාටද රාජ්‍ය බලය තියෙන්නේ? ජවිපෙට. ජනාධිපති ජවිපේ. ආණ්ඩුවේ ඇමති මණ්ඩලයෙන් 4න් 3කට අධික ප්‍රමාණයක් ජවිපේ. 159 මන්ත්‍රීවරුන්ගෙන් 4න් 3කට අධික ප්‍රමාණයක් ජවිපේ. හැබැයි ආණ්ඩුව ප්‍රකාශයක් කරන්නේ. විදේශ ඇමතිවරයා ප්‍රකාශයක් කරන්නේ. ඒ වෙනුවට ආදනියාය අනුගමනය කරමින් ටිල්වින් සිල්ලා කියන එක්කෙනෙක් ප්‍රකාශ කරනවා. දැන් ආණ්ඩුව බලගි. ටිල්වින් සිල්ලා කවුරුත් නෙමෙයි. එයා න්‍යායචාර්ය වෙන්න පුළුවන් ජවිපේ. හැබැයි රාජ්‍යතාන්ත්‍රිකවයි පෙනී හිටින්න ඕනේ. විදේශ රැකී ආරක්ෂා හා විදේශ කටයුතු අමාත්‍යාංශයේ නිවේදනයක් යනවා. කොන්ද තියාගන්න බය වෙලා තියෙනවා. ඇමරිකාවට කොච්චර බියද කියලා පේනවා. ඇමරිකාවේ යටි උදව් ඇතුව ආණ්ඩුව අරගෙන ජනතාව ගසා කන එක තවත් තීව්‍ර කරන්න ඇමරිකාවේ සහාය ගන්න තමයි මේ ආණ්ඩුව පෙනී හිටින්නේ. ලැජ්ජයි. ලාංකික ජනතාවට වැඩබිමට දුන්නු පොරොන්දු අමුවේ උල්ලංඝන කරා වගේම ආණ්ඩුව ගන්න ඉස්සෙල්ලා තමන්ගේ වාමාංශික න්‍යායීය රාජ්‍ය වලින් පෙනී හිටපු ජවිපේ ආණ්ඩුව අරගෙන අද විදේශීය රාජ්‍ය කොල්ල කාපුවම ඒකට නිහනයි. මොකද්ද කොල්ල කෑව කියන්නේ? ජනාධිපතිවරයා උස්සන් කීතර නෙමෙයි. අද තෙල්ලින් ටික අරගෙන ස්වාධීන රාජ්‍යයක මේවා ඊළඟ අපිට එන්නත් පුළුවන්. හොඳට මතක තියාගන්න. අපේ රටට ඉන්දියාව උඩින් ආහාර දානකොට දකුණු ඉන්දියාවෙන් අපේ රට තරණය කරන බෝට්ටුවේ වණ්ඩ යනකොට එදා රණසිංහ ප්‍රේමදාස මැතිතුමා අගමැතිවරයා වශයෙන් ඍජු ප්‍රකාශ කරා අපි බලයට යටත් වෙන්නේ නැහැ කියලා. ඒතත් ඉන්දියාව කරන්න ගිය ඕක තමයි. බලහත්කාරයෙන් අල්ලන්නේ. අද සම්පත් දීලා අල්ලන්නේ. අපි පුරවැසි වශයෙන් කතා කරන්නේ. මොකද අපිට අතීතයේ අපේ පොත් කියවනකොට අපේ ස්වාධීන රාජ්‍යවල අල්ලගෙන අපේ රජවරු අරන් ගිහිලා විදේශීය කඳවුරු වල ගිහිලා රඳවලා ඔවුන්ගේ ජීවිතය නැති කරපු අතීත කුමන්ත්‍රණ අපිට මතකයි විදේශීය. ඒ කියන්නේ අපි විදේශීය රාජ්‍යයන්ගෙන් ඒ කුමන්ත්‍රණ වලින් ඒ රාජ්‍ය යටත් වෙලා අපි අපේ ලාංකික ජනතාව ජීවිත පුදලා බේරගත්තා. ඒ තත්ත්වෙට අපි යන්න කැමති නැහැ. ඒකින්ද කිසිදු ස්වාධීන රාජ්‍යයකට අත තියනවට අපි විරුද්ධයි. මදුරෝ ගැන නෙමෙයි, මදුරෝගේ පාලනය කියන නෙමෙයි. ඒකේ රටේ ජනතාවට විසඳ ගන්න වෙනත් රාජ්‍යයන් එකතු වෙලා ඇමරිකාව හෝ සහයෝගය දීලා ඒ රට ගොඩනංවන රාජ්‍යයකට කිරීමට අපි විරුද්ධ නැහැ. නමුත් ඒ රටේ ඒ කුමන්ත්‍රණය සිදු වුණේ ජනාධිපතිවරයා බිරිඳව පැහැරගත්තේ ඒ රටේ ස්වභාවික සම්පත් ගන්න. මේ ආණ්ඩුවත් ජල බලාගාර ඉදි කරලා එව්වා 70 වසර සාපේ ඉදි කරලා තිබුණේවා පුජ්‍යලිකාංශයට විකුණන්න ගිහපුවාම දුන්නු පොරොන්දුවට එහා විකුණන්න ගියාම ශ්‍රේෂ්ඨාධිකරණයේ තීන්දුව දීලා තමයි අපේ ස්වභාවික සම්පත් රැකගත්තේ. ඔහුන් කිව්වා අත තියන්න බෑ ශ්‍රේෂ්ඨාධිකරණේ. ඒක ජනතාවගේ අයිතියක් ස්වභාවික සම්පත කියලා. ඒ හින්දා යන්තම් හෝ මේ බලාගාර බේරගත්තා. දැන් කොල්ල කාලා තියෙන්නේ. තින් මේ ආණ්ඩුවත් කොල්ල කෑමේ න්‍යාය. ඒකින් අපි එක දැන් හෝ ආණ්ඩුව නැගිලා ඍජුව Taman දෙපත් නැයි වෙමි දියබරි න්‍යායෙන් ඉවත් වෙලා වෙනිසුලා වෙනුවෙන් කටයුතු කරන්න පෙනී හිටින්න. හැබැයි වෙනිසුලා වැටුනේ ඇයි? මේ ආණ්ඩුවේ වගේම ගෝත්‍රික යල් පැන ගිය ලිම්මැඩි න්‍යාය තුල ක්‍රියාත්මක වෙලා තමයි වෙනිසුලා ජනතාව අන්තඅගාධයට වැටුනේ. ලෝකේ ප්‍රබලම බොරතෙල් තියෙන රාජ්‍යයක්, ස්වභාවික නිදි තියෙන රාජ්‍යයක්, ස්වභාවික ගෑස් නිදි තියෙන රාජ්‍යයක්. ඒත් බංකොලොත් උනේ ලෝකයේත් එක්ක ගනුදෙනු නොකිරීම මත. මේ ආණ්ඩුව වගේමයි. මේ ජනතාව මොනවා වුණත් 76 වසරක් මේ ගෝත්‍රිකයන්ට රට දෙන්න තීරණය කරේ නැහැ. නමුත් බොරුව කියලා ගොර්බචෙක් වගේ අර ගොබෙල්ස් න්‍යායගේ බොරුව රජ කරලා ආණ්ඩුවට අරන් අද ජනතාවට අපා දුක් විඳින තත්ත්වයට පත් කළා.